තරගයේදී තනුස් පෙරියන ආකාරයට මම හිතන්නේ සතුන් නාමන්තක හොඳට පන්දු දිස්සන ආකාරයට පෙරියන්නේ දැන් අලංකාර හයි ළමයි කොහමද? ඉතින් තවත් අලුත් vlog එකක් එක තමයි ඕගොල්ලෝ මේ එකතුලා ඉන්නේ. මම කලින් vlog එකේ කිව්වා වගේ මම ටිකේ අපේ කැම්පස් එකේ ඒ වගේම ෆැකල්ටි එකේ වැඩ කිහිපයක් යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ සීරීස් එක එහෙම නැත්නම් මේ vlog සීරීස් එක අරගෙන එන්නේ. ඉතින් මේ දකින්නේ FCT Shield ක්‍රිකට් මැච් එක. ඉතින් මේකට CT CS වගේම ET කියන ඩිපාර්ට්මන්ට් තුන සහභාගී වෙනවා. ඉතින් අපි vlog එකේ ඉස්සරදී බලමු මොකද අද දවසේ වෙන්නේ කියලා. ඒ අනුව සහන් සුදීෂ කණ්ඩායම් නායකත්වයේ වගකීම කරට දරාගෙන අවසන් පන්දුවාරේ තීරණාත්මක අවසන් පන්දුවාරේ ඉතාමත් මැනවින් යොමු කරන ආකාරයක් අපිට පෙනී යනවා. සහන් සුදීෂ අනර්ග පන්දුවේ වීමක් අවසන් පන්දුවාරය තීරණාත්මක පන්දුවාරේ තමයි මේ ආකාරයෙන් යොමු කරන්නේ. තවත් එක් පන්දුවයි ඉදිරිය දිනේ දෙවන තරගයේ මාව දකින්නට ඒ අවසන් පන්දුවට ලකුණු 9ක් ලබාගත යුතුයි CS කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කිරීමට. අවසන් සුදේශ කැප්ටන් තව කැප්ටන් වගකීම මනාව ඉදිරියට ආයුරු වෙනියනවා. අවසන් පන්දුවට ලකුණු 9ක් ලබාගත යුතුයි CS කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට. බලමු සහන් කම්පියුටර් ටෙක්නොලොජි, ඉන්ජිනියරින් ටෙක්නොලොජි වගේම කම්පියුටර් සයන්ස් කියන ඩිපාර්ට්මන්ට් තුන අතර තමයි මේ ශීල්ඩ් ක්‍රිකට් මැච් එක පැවැත්වෙන්නේ. ඉතින් අපේ වයසේ ඉන්න අපේ යාළුවෝ වගේම අපේ සීනියර්ස්ලාත් මේ ක්‍රිකට් මැච් එකට පාර්ටිසිපේට් කරනවා ප්ලේ කරන්න. ඉතින් ඒ වගේම අපේ යාළුවෝ ටික මෙන්න මේ විදියට අපේ ප්ලේයර්ස්ලට සපෝට් එක දෙන්න චියර් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මතකදනේ අපේ අවුරුදු උත්සවයේ වැඩ යන ගමන් තමයි මේ මැච් එක තියෙන්නේ. ඉතින් ඒ හින්දා මෙහි කට්ටියක් ඒ වැඩවලට සපෝට් කරනවා වගේම ෆැකල්ටි එකේ අවුරුදු උත්සවයට කට්ටිය මහන්සිලා වැඩ කරනවා. විශිෂ්ට පන්දු රැකීම උදීෂගේ විශිෂ්ට පන්දු රැකීම ඩිරෙක්ට් හිට් එකක්. අද මැච් එකේ CS CT ඒ වගේම CS ET කියන මැචස් දෙක වෙන වෙනම පැවැත්වුණා. ඉතින් එතනින් ෆයිනල් රවුන්ඩ්ස් වලට ET CT කියන ඩිපාර්ට්මන්ට් දෙක තමයි තරඟ වැදුනේ. ඉතින් අන්තිම තරගෙන් CT කණ්ඩායම ET කණ්ඩායමට වඩා බොහොම පොඩි ලකුණු ප්‍රමාණයක් දිනාගෙන තරගය ජයග්‍රහණය කරා. දැන් මට කියපන් කවද්ද ඔක තියෙන්නේ? කොහෙද ඔක තියෙන්නේ කියලා? මේක නම් මෙහෙමයි ඉතින් අම්මේ මේක 24 වෙන්නත් පුළුවන් 28 වෙන්නත් පුළුවන් ඉතින් මේ ඉන්න අපේ කෝල් එකක් කියනවා ලොක්ක එල 24ද තියෙන්නේ ඇයි 27 බැරි 28 ඇකඩමික්ලු